මහරජා ඉවරයි. මහරජා ඔන්න ඉවරයි. අද අල්ලස් කොමිසමට ගෙනාවා. හෙට රිමාන්ඩ් පොර ඉවරයි. ඒබගිල්ල දිදුව අපේ ආමුදුරනේ. එබ වෙන්නේ නෑ. අද කතා කරන්නේ මහින්ද රාජපක්ෂ ගැන කතා කළ යුතුම මාතෘකාවක්. මම සාටකේ චුට්ටක් ගලවනවා. මේ අපිට අයිති දේවල් නේ. මට පෞද්ගලිකව මචං කිසිම පක්ෂයක් නැහැ, කිසිම පාටක් නැහැ, කිසිම ભેදයක් නැහැ. එකෙකුටවත් කඩ යන්නෙත් නැහැ. අවුරුදු 3-4ක් තිස්සේ සෝෂල් මීඩියා කරනවා. උඹලා කොහෙද දැක්කනම් මං කාට හරි පක්ෂයකට කඩේ ගිය අවස්ථාවක් දැන් දාපන් මේ වීඩියෝ එක මම අයින් කරනවා සෝෂල් මීඩියා වලින්. හැබැයි මචං මම පෞද්ගලිකව ආස කරන ආදරය කරන කැරක්ටර් එකක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. ඒ වෙන කිසිම දෙයක් හින්දා නෙමෙයි මචං. පාට පක්ෂ ભેද අනම්මනම් බයිලා මුකුත්ම නෙවෙයි. චරිතයක් විදිහට ගත්තම පට්ට රියල් චරිතයක්. දැන් පට්ට පුරෝලා මට කියපන් බයියෙක් කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද උඹලා කියනවා මගේ ඇගේ වදින්නේ නැහැ. මම කතා කරන්නේ පෞද්ගලිකව මට හිතෙන විදිහට මහින්ද රාජපක්ෂ කියන චරිතෙ විතරයි. හයියෙන් හොරා කියලා කෑ ගැහුවට මේ වෙනකම් හොරගම් කරපු දෙයක් අල්ල ගන්නත් බැරි වුණා. හොරගම් කරපු දෙයකට නීතිය ක්‍රියාත්මක කරන්නත් බැරි වුණා. අනුර මහත්තයා මම මතක් කරන්න කැමතියි. ඔයාලට පුළුවන් නම් මේ දැන්වත් දැන් බලයට පත්තර අවුරුදු 1ක් විතර වෙනවා. තාමත් කිසිම හොරගමක් අල්ල ගන්නත් බැරි වුණා. සිරදරුමක් දෙනවා නම් ඒක කරන්නත් බැරි වුණා. ඇයි කරන්නේ නැත්තේ? අපි චුට්ටක් මතක් කරලා බලමු මචං මහින්ද රාජපක්ෂ කියන චරිතය මොනවද මේ රටට කරේ කියලා. ඔන්න අහගනින්න මචං මහින්ද රාජපක්ෂ කියන චරිතය කරපු දේවල් වලින් ටිකක් අරුගම්බේ පාලම හැදුවා. ඉරක්කන්දි පාලම හැදුවා. කින්නියා පාලම හැදුවා. සංගුපිට්ටි පාලම හැදුවා. මනම්පිටිය පාලම හැදුවා. ඔළුවිල් වරාය හැදුවා. හම්බන්තොට වරාය හැදුවා. ඔලම වරාය පුලුල් කරා. අටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කළා. අතරගම මාතර අධිවේගී මාතර ව්‍යාපෘතිය. ඊළඟට මාතර කොළඹ අධිවේගී මාර්ගය. පිටතවටරවුම අධිවේගී මාර්ගය. අතරගම මාතර දුම්රිය මාර්ගය. උතුරු දුම්රිය මාර්ගය හැදුවා. මේක අහලා ඉවර කරන්න අමාරුයි. මොකද මේ වීඩියෝ එක විනාඩි 4-4මාරක් විතර තියෙනවා. සම්පූර්ණ ඉවර වෙනකම්ම තියෙන්නේ කරපු දේවල් ටික. මුකුත් මොන් නෑ මචං. අවුරුදු 35 30 තිබිච්ච අපේ යුද්ධ නතර කරෙත් මහින්ද රාජපක්ෂ කියන චරිතය කවුරු හරි කියනවා නම් ඒක එහෙම නෙවෙයි කලේ හමුදාව කියලා. හැබැයි මහින්ද රාජපක්ෂගේ අණක් නැතුව කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ ඔක්කොම ප්‍රෙෂර් එක දරා ගන්න ඕනේ මහින්ද රාජපක්ෂ කියන චරිතය. ඔය රටවල් වලින් එන ප්‍රෙෂර් එක, ඊට පස්සේ ත්‍රස්තවාදීන් එන ප්‍රෙෂර් එක මොකද ටාගට් කරන්නේ මහින්ද මහත්තයාව. ඇයි මම මේ වගේ වීඩියෝ එකක් කළේ? මොකද්ද මේ වීඩියෝ එකේ තියෙන අරමුණ? අරමුණ වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ මිනිස්සයා දැන් වයසයි. ඒ මිනිස්සයා මේ රටට පට්ට සේවයක් කරපු මිනිස්සෙක් කියලා පට්ට චරිතයක් කියලා උඹලා අපි දෙගොල්ලම දන්නවනේ මචං. අන්න ඒ චරිතෙට අන්න ඒ ගරුත්වය දීලා, නිසි ගරුත්වය දීලා මේ මිනිස්සගේ පාඩුවේ මිනිස්සර ඉන්න දීපන්. හොරකම් කළා නම් අරුණ මහත්තයා කියන්නේ හොයන්න, දඩුවම් දෙන්න, නීතිය ක්‍රියාත්මක කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ දේවල් ටික පොඩ්ඩකට පැත්තකින් තිබ්බොත් මහින්ද රාජපක්ෂ කියන්නේ නම්බර් එකේ සුපිරි බුලට් එකක්.